යේසුස් වහන්සේගේ ලේ වලින් සෝදා පවිත්‍ර වුණාම අපේ හදවත් වලට වෙන්නේ මොකක්ද? මේ සුදු පැහැයෙන් පෙන්වන්නේ ඒ පවිත්‍රත්වය ගැනයි. මෙන්න මේ තියෙන්නේ පිරිසිදු සුදු පාටයි. අපට පාපයෙන් සමාව ලැබුණු නිසා අපේ හදවත පවිත්‍ර වීම ගැන මේ පාටින් පෙන්වනවා. බයිබලයේ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙහෙම කියනවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිටිගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ඔබත් සූදානම්ද? එහෙනම් මාත් එක්ක එකතු වෙලා මේ ප්‍රේ එක කරන්න. යේසුස් වහන්සේ මගේ පව් වෙනුවෙන් කුරුසියේදී මිය ගිය බව මම පිළිගන්නවා. ස්වාමිනේ මගේ හදවතට වඩින්න මේ ප්‍රේ එක මම යේසුස් වහන්සේගේ නාමයෙන් කරනවා. ආමෙන්. දැන් මාත් එක්ක හරිම සෙමින් ගැඹුරු හුස්ම තුන් පාරක් ගන්න. දැන් හිමින වාගේ දැස් විවෘත කරන්න. බලන්න දැන් යේසුස් වහන්සේ ඔබේ හදවතේ වැඩ සිටිනවා. ඔයාගේ ඇස් වලට පේන නැති වුණාට උන්වහන්සේ සැමදා ඔබ සමගයි. ඔබ කොහේ ගියත් උන්වහන්සේ ඔබේ ළඟම ඉන්නවා. දෙවියන් වහන්සේ තුල අපි වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු.